දැක නොදැක නොදුටුසේ යාමය. දැකලා නොදැක්කා වගේ යනවා. ඇස ගැටෙන තැනක නොරැඳීමය. ඇස ගැටෙන කිසිම තැනක ඉන්නේ නැහැ. මූණට මූණ හම්බෙන කිසිම තැනකට යන්නේ නැහැ. පෙර මතක තනිව විඳවීමය. හැබැයි ඔය හොරෙන් ගිහිල්ලා මග ඇරලා ගිහිල්ලා මොකද කරන්නේ? කලින් ආදරය කරපු සියලුම මතකයන් ආවර්ජනය කරනවා. ඒ කියන්නේ දුක් වෙනවා, සතුටු වෙනවා. ඉතින් විඳවනවා, තමන් තනියෙන් විඳවනවා. පෙර මතක තනිව විඳවීමය කෙනෙකු ළඟ ඇති හොඳම ප්‍රේමය. මම ප්‍රේමය දකින්නෙත් ඒ විදිහට. මොකද මම එහෙම කියන්නේ දැන් ලෝකේ තියෙන විශිෂ්ටතම ප්‍රේමේ රහසිගතවල තියෙන්නේ. ඉතින් එතකොට රහසිගතව කියන්නේ තව කෙනෙකුට මේ මංගාව තියෙන ප්‍රේමේ තව කෙනෙකුට කියන්න බෑ. මොකද දෙන්නෙක්වත් දැනගන්න බෑ. දෙන්නෙක් දැනගත්තා කියන්නේ රහසක් වෙන්නේ නෑනේ. ඉතින් මට පුළුවන් කාටවත්ම නොදැනී මට තව කෙනෙක්ට ප්‍රේම කරන්න. ඉතින් අපේ සංස්කෘතිය අපේ ලංකාවේ හැරි මේ සමාජයේ වෙලා තියෙන්නේ උත්සාහ කරන මම ආදරේ නම් පෙරලා එයා අනිවාර්යෙන් මට ආදරේ කියන්න ඕනේ. එයා මට ආදරේ කියන්න ඕනේ. එයා මට කවි ලියන්න ඕනේ. එයා මං යන තැන්වල එන්න ඕනේ. හැබැයි ආදරේ කරන්නේ මම. එයා මට ආදරේද දන්නේ නැහැ. මං ආදරේ කරන හින්දා එයා මට ආදරේ කරන්න ඕනේ. ඉතින් මං හිතන්නේ ඒක නෙවෙයි ආදරේ කියන්නේ. මට පුළුවන් වෙන්න ඕනේ දැන් ආදරේ කරන්නේ අපි හිතින්. අපේ සිතිවිලිත් එක්ක. මේ හිත තියෙන්නේ මංගාව. ඉතින් අපිට පුළුවන් නම් මේ මම තමයි දැන් ආදරේ කරන්නේ නම් ඉතින් ආදරේ කරන්න පුළුවන් නේ. හිත මංගාවනේ තියෙන්නේ. කාගෙන්වත් අවසරයක් ගන්න ඕනේද? අවසර ගන්න ඕනේ නැහැ. බහුතරයක් මිනිස්සුන්ට තියෙන ආදරය කියලා ප්‍රදර්ශනය. හරි ආදරයෙන් උන් කාලේ මතකෙට මොහොතක් ගානේ පෙරුමන් පිරුවත් මං ආයේ ඔබ